ඔව් අයබෝවන් මම හිතන්නේ ටීනියා කියලා කියන ලෙඩෙත් අපි නිතරම කතා කරන ලෙඩක් සහ ලෙඩ දහස් ගණනක් අපි ප්‍රතිකාර කරන සහ කරමින් ඉන්න කරපු ලෙඩක්. අපි මේ දැනුත් දකින්නවට ලැබෙන්නේ ඇත්තටම මුළු ශරීරය පුරාම ටීනියා පැතිරී ගිය කාන්තාවක්. ඇත්තටම මේ තත්ත්වයේ දරුණු වෙලා මේ ළමයාගේ කසාද ජීවිතේ පෞල් ජීවිතේ පවා නැති වෙලා තිබුණා. මොකද ගොඩක් පහුවෙලා මං ගාවට ආවේ. නමුත් ඉතා හොඳ ප්‍රතිකාරයකින් සති 4ක් වගේ කාලයක් යනකොට සම්පූර්ණ මට්ටමට සහ සති 2කින් වගේ 99ක් වගේ මට්ටමට අපි ප්‍රතිකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් වුණා. මේකදී වැදගත්ම දේ තියෙන්නේ ඔයාලා අපි අර කියන පොඩි උපදෙස් ටික පිළිපදින ගමන් අපි දෙන බෙහෙත් සහ ක්‍රීම් වර්ග ටික ඉතා උමනාවෙන් හරියට ඇප්ලයි කරගන්න එක සහාය අවශ්‍ය දේවල් කරුණු කාරණා ටික උමනාවෙන් සාර්ථකව කරගන්න එක. ඒ වගේම අනිත් වැදගත් දේ තමයි ප්‍රතිකාරය අතරතුර නවත්තලා අතුරුදහන් වෙන්නේ නැතුව මේ අනිවාර්ය ප්‍රතිකාර වලට කියන අවස්ථාව වෙනකන් ඔයාලට බෙහෙත් නවත්තන්න පුළුවන් අවස්ථාව වෙනකන් සම්බන්ධ වෙන්න ඕනේ. ඔන්න ඔය කරුණු කාරණා ටික තමයි මේ මම දකින ෆොටෝස් වල ඉන්නේ. ඒ වගේම ඉතා උමනාවෙන් කරගෙන මාසයක් වගේ අඩු කාලයකදී ඉතා ඉක්මනින්ම සම්පූර්ණ මුළු ශරීරය පුරා පැතිරිච්ච ටීනියා වක්සුව කරගත්ත කාන්තාවක් මීගමුව ප්‍රදේශයේ. ඉතින් මම කියන්නේ මේක හැමෝටම කරගන්න පුළුවන් ප්‍රමාද නොවි. ඔයාලා එන්නේ ඒ වගේම සුව වෙච්ච අය අනිත් අය යොමු කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි. ඔව් අයබෝවන් මම හිතන්නේ ටීනියා කියලා කියන ලෙඩෙත් අපි නිතරම කතා කරන ලෙඩක් සහ ලෙඩ දහස් ගණනක් අපි ප්‍රතිකාර කරන සහ කරමින් ඉන්න කරපු ලෙඩක්. අපි මේ දැනුත් දකින්නවට ලැබෙන්නේ ඇත්තටම මුළු ශරීරය පුරාම ටීනියා පැතිරී ගිය කාන්තාවක්. ඇත්තටම මේ තත්ත්වයේ දරුණු වෙලා මේ ළමයාගේ කසාද ජීවිතේ පෞල් ජීවිතේ පවා නැති වෙලා තිබුණා. මොකද ගොඩක් පහුවෙලා මං ගාවට ආවේ. නමුත් ඉතා හොඳ ප්‍රතිකාරයකින් සති 4ක් වගේ කාලයක් යනකොට සම්පූර්ණ මට්ටමට සහ සති 2කින් වගේ 99ක් වගේ මට්ටමට අපි ප්‍රතිකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් වුණා. මේකදී වැදගත්ම දේ තියෙන්නේ ඔයාලා අපි අර කියන පොඩි උපදෙස් ටික පිළිපදින ගමන් අපි දෙන බෙහෙත් සහ ක්‍රීම් වර්ග ටික ඉතා උමනාවෙන් හරියට ඇප්ලයි කරගන්න එක සහාය අවශ්‍ය දේවල් කරුණු කාරණා ටික උමනාවෙන් සාර්ථකව කරගන්න එක. ඒ වගේම අනිත් වැදගත් දේ තමයි ප්‍රතිකාරය අතරතුර නවත්තලා අතුරුදහන් වෙන්නේ නැතුව මේ අනිවාර්ය ප්‍රතිකාර වලට කියන අවස්ථාව වෙනකන් ඔයාලට බෙහෙත් නවත්තන්න පුළුවන් අවස්ථාව වෙනකන් සම්බන්ධ වෙන්න ඕනේ. ඔන්න ඔය කරුණු කාරණා ටික තමයි මේ මම දකින ෆොටෝස් වල ඉන්නේ. ඒ වගේම ඉතා උමනාවෙන් කරගෙන මාසයක් වගේ අඩු කාලයකදී ඉතා ඉක්මනින්ම සම්පූර්ණ මුළු ශරීරය පුරා පැතිරිච්ච ටීනියා වක්සුව කරගත්ත කාන්තාවක් මීගමුව ප්‍රදේශයේ. ඉතින් මම කියන්නේ මේක හැමෝටම කරගන්න පුළුවන් ප්‍රමාද නොවි. ඔයාලා එන්නේ ඒ වගේම සුව වෙච්ච අය අනිත් අය යොමු කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.